සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම මම හිතන්නේ මම මේ කතා කරන්නේ එන්සෝ ලංකා වෙබ්සයිට් එකේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට ලියාපදිංචි වෙච්ච පිරිසක් කියලා මම විශ්වාස කරනවා. එහෙම ලියාපදිංචි වුණේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් මේ දැනුවත් කිරීමත් සමග ඒ අවබෝධයෙන් ඔයාලට ගැලපෙනවා නම් මේ ඔපචුනිටි එක ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට ensolanka.com site එකට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මේ sign up වුණාගෙන් පස්සේ තිබිච්ච ගැටලුව තමයි අපි කොහොමද මොන වගේ මේ job එකක් මට ලැබෙන්නේ, කොහොමද මට උපයන්න පුළුවන් වෙන්නේ, මොන වගේ opportunities ද මොන වගේ දේවල්ද අපිට තියෙන්නේ කියන කාරණාව පිළිබඳව විමසීම් කරලා තිබුණා. මොකද මේ website එකේ යම් දැනුවත් කිරීම තිබුණා වුණත් තවදුරටත් ඒක පැහැදිලි කර දිය යුතුයි කියන කාරණාව අපි දන්නවා. මොකද මේ අපි company එක software solutions based වෙච්ච business digital solutions range එකේ සේවාවල් සපයන ආයතනයක් business to business ව්‍යාපාර සඳහා. ඊට අමතරව අපි next year ඉඳලා education platform එකක් Python playground launch කරලා තියෙනවා. මේ දෙකම හා සම්බන්ධව අපි තීරණය කරලා තියෙනවා freelance job වලට ෆ්‍රීලාන්ස් මේ සම්බන්ධ කරගන්න පිරිසක්. දැනට අපි ආයතනය හා සම්බන්ධ වෙලා ෆ්‍රීලාන්ස් වැඩ කරන්නේ තාක්ෂණික දැනුමක් තියෙන solution creators ලාට, developers ලා පිරිසක් පමණයි. නමුත් මේ education platform එකත් business startup සහ business consultation මේ range එකේ සේවාවන් රැසක් එක්ක ඊළඟ අධිරේදී අපි තීරණය කරා වෙනත් ශේෂ්ත්‍ර නියෝජනය කරන ඍජුවම තාක්ෂණික මේ IT සහ AI මේ ශේෂ්ත්‍රවලට සම්බන්ධ නැති අයට අපිත් හා සම්බන්ධ වෙන්න. මොකද ඔයාලට මේ අලුතෙන් ඇතුළලා තියෙන මේ ඩිජිටලයිසේෂන් මේ සේවා රැසක් සම්බන්ධව ඒ දැනුම ලබා ගත්තොත් අපිත් එක්ක එකතු වෙලා ඔයාලා අප්ග්‍රේඩ් වුණොත් ඔයාලට ඔයාලගේ දැනුමත් සමග විශාල ශේෂ්ත්‍ර ගණනාවක් තුළ ඉපයීම් කරන්න කටයුතු අපිත් එක්ක කටයුතු කරලා ආදායම් ලබන්න පුළුවන් වාතාවරණයක් තියෙන බව අපි හඳුනගෙන තියෙන නිසා. දැන් මෙතනදී අපි ඉතාම පැහැදිලිව කියනවා ඔයාලට මේ මුදල් අය කිරීමක් සිදු වෙන්නේ නැහැ. නොමිලේ අපි ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න sign up වෙන්න පුළුවන්. ඒ වගේම සම්බන්ධ වෙන සෑම කෙනෙකුටම මේ ට්‍රේනින් පුහුණු කිරීම, දැනුවත් කිරීම සිදු කරන්නේ නොමිලේ. මොකද ජොබ් එකක් දීලා සල්ලි අය කරන ක්‍රියාදාමයක් එහෙම සිදු වෙන්නේ නැහැ. මොකද ඒක එවැනි ජාවාරුන් සිදු වෙන නිසා ඒක ඉතාම වැරදි ක්‍රියාපිළිවෙතක්. මෙහිදී අපි අපේ ආයතනය බඳවා ගැනීම කරන ෆ්‍රීලාන්සර්ස්ලා කාණ්ඩ තුන් ආකාරයට හඳුන ගන්නවා. එක් කණ්ඩායමක් තාක්ෂණික දැනුමක් සහිත ඒ තාක්ෂණික මේ ෆීල්ඩ් එක ඉලක්ක කරගෙන ඉගෙන ගැනීම කරන හෝ ඒ ශාස්ත්‍රයේ වැඩ කරන කට්ටිය. ඒ දැනුමක් තියෙන කට්ටිය. අනිත් අය තාක්ෂණික නොවන මේ ඍජුවම මේ තාක්ෂණය හා සම්බන්ධ නොවන වෙනත් ශාස්ත්‍රවල වැඩ කරනවා. මාකටිං වෙන්න පුළුවන්, පරිපාලන කටයුතු, වෙනත් content creatorsලා වෙනත් ශාස්ත්‍රවල නියෝජනය කරන අය වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඊට අමතරව ව්‍යාපාරික වශයෙන් මේ කටයුතු කරන්නට ලැබියාවක් තියෙන අයටත් මේ ශාස්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර අවස්ථාවන් කීපයක් මේ සඳහා සම්බන්ධ වෙන්නට අවකාශය නිර්මාණය කරලා ගොඩනගලා තියෙනවා. ඉතින් මෙතන අපිට සම්බන්ධ වෙන සෑම කෙනෙකුටම මූලික වශයෙන් මේ ශාස්ත්‍රයේ අලුතෙන් තියෙන මේ AI මේ ප්‍රවණතාවයත් සමග මේ IT සහ තාක්ෂණික විසඳුම් ව්‍යාපාර සඳහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය කරන ඔවුන්ගේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න, නැත්නම් ව්‍යාපාරය ගොඩනගන්නට, ඔටෝමේට් කරන්නට, දියුණු කරන්නට අවශ්‍ය කරන තාක්ෂණික සේවාවන් මේ ලබා දීමේදී ඒ හා සම්බන්ධ රැකියාවන්ක යෙදෙනකොට සෑම කෙනෙකුටම තාක්ෂණයේ දැනුවත් අය හෝ නොදැනුවත් අය අනිත් සෑම කෙනෙකුටම අපි තීරණය කරලා තියෙනවා ඔයාලට digital solutions consultant කෙනෙක් විදිහට කටයුතු කරන්න අවශ්‍ය කරන දැනුම පුහුණුව අපි ට්‍රේනින් එකකින් ලබා දෙන්න. ඒ ලබා දීලා ඒ අනුව ඒ සහභාගීත්වය තහවුරු කරලා ඒ දැනුම තහවුරු කරගෙන ඔයාලට සර්ටිෆිකේෂන් එකක් ලබා දීලා මේ
මොකද විශාල වශයෙන් ව්‍යාපාර ආයතන තියෙනවා. එයාලා මොනවද කරන්නේ, කොහොමද මේ ඉදිරියට ව්‍යාපාරයට තාක්ෂණය හසුරුව ගන්න, සම්බන්ධ කරගන්න කියන කාරණාව පිළිබඳ මනා අවබෝධයක් තොරව ඉන්න. ඉතින් ඒ අයට අවශ්‍යයි ව්‍යාපාරයට තාක්ෂණය සම්බන්ධ කරගන්න. අපිට අවශ්‍යයි ඒ සඳහා මේ අතර මැදි අපේ ආයතනයත් ඒ ව්‍යාපාරිකයන් අතර කටයුතු කරන්න පුළුවන්. ඒ ව්‍යාපාරික ගැටලු අඳුනගෙන එයාට මෙන්න මේ විසඳුම් ලබා දෙන්න පුළුවන්. ඔයාලට කියන කාරණාව විශ්වාසයෙන් යුතුව කතා කරන්න පුළුවන් දැනුවත් පිරිසක් ගොඩනගන්න. එතනදී ඒක ඔන්ලයින් ඔෆ්ලයින් ඕනම ආකාරයකට ඔයාලට කටයුතු කරන්න අවකාශයක් තියෙනවා. අපි ඒ සඳහා දැනුවත් කිරීම කරනවා. මේ කොහොමද ඒ කටයුතු ඔයාලා අපිත් එක්ක එකතු වෙලා කරන්නේ කියලා. දැන් මෙතනදී අපේ company එකේ business startup packages set එකක් තියෙනවා. කියන්නේ company registration, කියන්නේ global US company registration, virtual office, payment integration, branding, corporate websites, e-commerce sites මේ වගේ standard අපේ තියෙන software platforms introduce කරන්න පුළුවන්. ඒකදී online හෝ offline 15%ක මේ ගෙවීමක් ඒ අදාළ ප්‍රයිස් එකෙන් ඔයාලට රුජුවම ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා දැනුවත් වීමත් සමග ඔයාලට පුළුවන් වෙනවා digital solutions consultant කෙනෙක් විදිහට ව්‍යාපාරිකයන් සමග කතා කරන්න, ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරන්න, ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් යෝජනා කරන්න සහ විශ්වාසයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගන්න. එහිදී ඕනම ප්‍රොජෙක්ට් එකකට ඔයාලට 25%ක ගෙවීමක්. ඒ කියන්නේ ලක්ෂ 10ක ප්‍රොජෙක්ට් එකක් නම් ලක්ෂ 2.5ක් ඔයාලට අනිවාර්යෙන්ම ගෙවීම කරනවා. ඒ වගේම තාක්ෂණික පැත්තට නැඹුරුවක් තියෙන අයට අපිත් එක්ක එකතු වෙලා අපේ Python playground එකේ level 1 2 3 අවම වශයෙන් සමත් වෙලා අපිත් එක්ක එකතු වෙලා ප්‍රොජෙක්ට් එකක් commercial value එකක් තියෙන මේ solution එකක් create කරන්න පුළුවන්. ඒ solution එක අපේ අපිත් එක්ක එකතු වෙලා අලෙවි කිරීම කටයුතු කිරීමේදී 75%ක් ඔහුට ගෙවීම කරනවා. ඉන් ඉක්බිතිව අපි අඳුර ගන්නවා ඔහු අපේ ක්ලයන්ට්ලාගේ විශ්වාසයෙන් යුතුව අපේ ක්ලයන්ට්ලාගේ අපිට ලැබෙන software solutions කරන්න පුළුවන් කෙනෙක් කියලා. ඉන් පස්සේ අපි නියම කරන මිල ගණන් ඔයාලා එකග නම් ඒ අපි ලබා දෙන projects දිගටම කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ව්‍යාපාරිකයෙක් විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාවල් තමයි අපි අවස්ථා දෙකක් තියෙනවා. එකක් IT හෝ AI solution company එකක් අපි පටන් ගන්න සූදානමක් තියෙනවා නම් ඒ සඳහා A to Z guidance ඔක්කොම අපි ලබා දීලා අපිත් එක්ක ඉතුරුලා ඒ කටයුත්ත ඉතාමත්ම මේ ගැටලුවකින් තොරව මේ දවස් 90ක් ඇතුළත ඔයාලට ව්‍යාපාරයක් හරියට බිල් කරලා සියලුම කටයුතු ටික අරගෙන යන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරලා දෙන්න පුළුවන්. ඒ වගේම education training AI center එකක් පටන් ගන්නවා වගේ අදහසක් තියෙනවා නම් අපි Python playground authorized centers ලෝක පුරාම දැන් ලංකාවත් ඇතුළත ගාගෙන යනවා. ඒ center එකක් මේ සම්බන්ධ වෙන්න ඒකේ තියෙන criteria වලට ඔයාලට ඒ center එකක් අරගෙන වැඩ කරන්න පුළුවන්. ඒ වගේම අපේ Python playground මේ platform එකේ AI master දක්වා සම්පූර්ණ certification සපුරන කෙනෙකුට VIP member කෙනෙක් විදිහට අපේ මේ Python playground මේ platform එකත් එක්ක එකතු වෙලා certified trainer කෙනෙක් විදිහට certified AI trainer කෙනෙක් විදිහට අපේ centers වල මේ post coordinator කෙනෙක් මේ manager කෙනෙක් හෝ post director කෙනෙක් විදිහට කටයුතු කරන්න සහ අපේ ඍජුව අපි ආයතනත් එක්ක අපේ සහෝදර වෙනත් IT ආයතනත් එක්ක කටයුතු කරන්නට අවකාශය නිර්මාණය වෙනවා. එතකොට මේ ටෙක්නිකල් දැනුමක් තියෙන අයත් ටෙක්නිකල් දැනුමක් නැති අයටත් මේ අවස්ථාව අපි විවෘත කරලා තියෙනවා. මොන ඒරියාස්ද කියන කාරණාව කොයි විදිහටද මේක සිද්ධ කරන්නේ කියන කාරණාව අපි දැන් මේ දැනුවත් කිරීමත් එක්ක ඔයාලට පුළුවන් ඔයාලා ඕකේ නම් ඔයාලා හිතනවා නම් මේකත් එක්ක ඔයාලට වටිනාකමක් ඔයාලගේ දැනුම් පද්ධතියට හෝ ඔයාලා IT ශාස්ත්‍ර රුජුව හෝ සම්බන්ධ හෝ නොවෙනවා හෝ ඔයාලට අප්ග්‍රේඩ් එකක් මේක නැත්නම් ඔයාලට ඇඩ් ඔන් එකක් මේක කියලා ඔයාලා
මේන් පසුව තියෙන ඊළඟ පියවර තමයි group discussion එකට අපි මේ WhatsApp link එකක් යොමු කරන්න මේ සමග ඊළඟ තියෙන කියන්නේ මේකත් එක්ක මේක යොමු කරන අවස්ථාවේදී ඊළඟට තියෙන WhatsApp මේ කියන්නේ group discussion එකේ ඒ group discussion එකට සම්බන්ධ වෙන්න තීරණය කරන්න දැන් ඔයාලා sign up වෙලා නම් ඉන්න ඔයාලට පුළුවන් group discussion එකට යොමු කරන්න ඔයාලගේ code එක මේ FB code එක මේ සඳහන් කරලා ඒ අනුව එතනදී අපිට පුළුවන් මේක කතා කරන්න මොකද මේක මේ විදිහට මේක වෙනස් රූපයක් තියෙන්න පුළුවන් ඔයාලට පැහැදිලි වෙන්න පුළුවන් සමහර තැන් ඉතාම පැහැදිලිව කතා කරලා ඔයාලගේ ඉන්කම් වලට අලුත් ඉන්කම් ස්ට්‍රීම්ස් ගොඩනගා ගන්න මේ ක්‍රියාදාමය තුළ ඔයාලට හැකි වෙන්නේ කොහොමද කියන එක වටහා ගන්නට පුළුවන් ඒක තාක්ෂණික වටපිටාවකින් තොර අයට මේ ශාස්ත්‍රීය පිළිබඳව තියෙන මනා වැටහීමක් මේ ඩිජිටල් සොලියුෂන් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ට්‍රේනින් එකේදී සම්පූර්ණ දැනුමක් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන ලෝක තත්ත්වයක් එක්ක AI ට්‍රෙන්ඩ් එකත් එක්ක කොහොමද මේ සේවාවන් මේ ලබා දෙන්නේ සේවාවන් මේ ව්‍යාපාරිකයන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද ව්‍යාපාරික ප්‍රශ්න මොන ආකාරයකද විසඳෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඒ වගේම අපි ට්‍රේනින් ව්‍යාපාරිකයන් සඳහා ට්‍රේනින්ග්ස් තියෙනවා ඒ ට්‍රේනින්ග්ස් වලදී ට්‍රේනින්ග් ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් ඔයාලට යන්න මේ ව්‍යාපාරිකයන්ට එහිදී 50% ගෙවීමක් ඔයාලට නිරන්තරයෙන්ම ලබා ගන්න පුළුවන් මේක විතරක් නෙමෙයි මෙතනදී ඔයාලට ඒ සම්බන්ධ වෙන ඒ ඔයාලගේ ක්ලයන්ට්ස්ලා ඔයාලා ඉන්ට්‍රොඩියුස් කරන ඔයාලා ඉන්වයිට් කරන මේ ක්ලයන්ට්ස්ලා පර්චේස් කරන මිලදී ගන්න අපිත් හා සම්බන්ධ වෙලා ඉදිරියට වැඩ කටයුතු කරන ටිකටම වැඩ කටයුතු කරගෙන යන විට එයාලගේ ඒ ගෙවීම් කරන හැම අවස්ථාවකම මේ ලයිෆ් ටයිම් ඔයාලට මේ රිපේයිම් කරන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් අය අහලා තිබිච්ච කාරණා තමයි රිෆරල් මේ සිස්ටම් එකට මේවාලා ඉන්ට්‍රොඩියුස් කරොත් ඉන්වයිට් කරොත් අපි ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ අපි මේ රිෆර් කරන්න කෙනෙක්ව සයින් අප් කරලා රිෆර් කිරීම වැදගත් වෙනවා මොකද ඔයා ක්ලයන්ට් කෙනෙක් හඳුන්වා දෙනවා නම් ඒක රිෆර් කිරීම ඔයාගේ ලින්ක් එකේ තමයි සයින් අප් කරන්න ඕනේ එතකොට තමයි ඔයාව අපි සිස්ටම් එක තුළ ඒක අඳුනගන්නේ හැබැයි එතනදී just sign up වෙනකොට ගෙවීමක් කිරීම එතරම් වැදගත් නොවෙන්නත් පුළුවන් නමුත් අපි just encourage කරන්න මේ 1 point ලබා දෙනවා $1 ඒක ඇවිල්ලා මේ ඔයාලට ඉන්කම් සෝස් එකක් විදිහට නෙමෙයි මේ සිස්ටම් එක ඇතුළත උගම අපේ ප්ලැට්ෆෝම් ඇතුළත පාවිච්චි කරන්නේ උදාහරණයක් වශයෙන් $1 1 point නම් ඔයාලට 10 points දෙනවා නම් ඒක එක්කෝ වයිදම් ප්ලේග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එකේ කාට හරි ඉගෙන ගන්නට ඒත් ඔයාලට ඉගෙන ගැනීම සඳහා 10 points ට්‍රාන්ස්ෆර් කරොත් ඒක මේ $10ක් විදිහට ට්‍රාන්ස්ෆර් වෙනවා ඒ වගේම මේ සිස්ටම් එක තුළ යම් පර්චේස් කරන්න කාට හරි මේ ඇතුළත ක්ලයන්ට් කෙනෙකුට වෙනත් ෆ්‍රීලාන්ස් කෙනෙකුට හෝ බිස්නස් ක්ලයන්ට් කෙනෙකුට ඒක මුදල් වශයෙන් පොයින්ට්ස් ට්‍රාන්ස්ෆර් කරන්න අවකාශයක් තියෙනවා ඊට අමතරව තියෙන ලොකුම chance එක තමයි රිෆරල් සිස්ටම් එකට යනවා නම් ඔයාලට අපේ තියෙන ඕසිස් ටුවර්ස් චැලෙන්ජ් එක ඒ කියන්නේ මාස 6කට සැරයක් මේල් 1 මේල් 1 ෆීමේල් අපි සිලෙක්ට් කරනවා ඔටෝමැටිකලි සිස්ටම් එකෙන් සිලෙක්ට් වෙනවා ඔයාලගේ ඉපැයීම් කරන ප්‍රමාණය සහ ඔයාලා කොච්චර දුරට මේ අපේ නෙට්වර්ක් එක බිස්නස් ක්ලයන්ට්ස් ඇන්ඩ් ෆ්‍රීලාන්ස් ඕන මේ පොදුවේ නෙට්වර්ක් එකට දායක වෙලා තියෙනවද කියන ඔයාලා ගොඩක් මේ කොච්චර පිරිසකට මේ අපිට සම්බන්ධ වෙන්නට පාලම හදන්න තියෙනවද කියන කාරණාව අනුව ඒතකොට ඇක්ටිව් රිවර්ස් 100 වගේ තියෙනවා නම් ඔයාලට ඒකෙදි chance එකක් තියෙනවා right එහෙමනම් අපි මේ සරල පැහැදිලි කිරීමත් එක්ක ඔයාලට ඉන්වයිට් කරනවා මේක තුළ ඔයාලට යම්කිසි ආර්ථිකමය වටිනාකමක් සමාජීය වටිනාකමක් ඔයාලට ගොඩනගා ගන්න පුළුවන්ගේ කියලා විශ්වාසයක් දැනෙනවා නම් පමණක් අපිට විශාල ප්‍රමාණයක් බඳවා ගැනීම නෙමෙයි ක්වොලිටි වැඩ කරන්න පුළුවන් සුදුසු මිනිසුන් සමූහයක් මිසක් විශාල ප්‍රමාණයක් මොකද අපි මුදල්යි කිරීමක් මේ සඳහා යන්නේ නැහැ අපිට එහෙම ආදායමක් හම්බෙන්නේ නැහැ විශාල වැඩි පිරිසක් සම්බන්ධ වුණා කියලා අපිට මේ අපිට ඒක වැඩ කරන්න පුළුවන් තේරුමක් අර්ථයක් ඇති මිසක් ගොඩනගා ගන්නට තමයි අවශ්‍යතාවය තියෙන්නේ ඉතින් ඇත්තටම අපිට මෙහිදී සරලවම කියන්න පුළුවන් $500 2000ක් වගේ ආදායමකට ඔයාලට යන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කිරීම අපි
කරන්න ලෑස්ති. ඒ වගේම ඒ දොර 2000ක වගේ උපයන්නට පටන් ගත්ත කෙනෙකුට ඒ අවුරුද්දක් එකමාරක් ඒ ආකාරයට කරගෙන යාම තුළ ඔයාලට ඩිජිටල් නෝමැඩ් කෙනෙක් විදිහට යුරෝපියන් වීසා වගේ ඉල්ලුම් කරන්න තියෙන අවකාශයන් සලකලා බලලා ඒ සඳහා අපිට උදව් කරන්නටත් පුළුවන් වෙනවා. එහෙනම් මම හිතන්නේ සරලව මූලික කරුණු ටික මම ඉතා කෙටියෙන් පැහැදිලි කරාය කියලා විශ්වාස කරනවා. සමහර තැන් පැහැදිලි වෙන්න පුළුවන්. මම ඉතාම හොඳ පැහැදිලි කරන්නෙක් නොවෙන්නට පුළුවන්. ඒ නිසා ඔයාලට පුළුවන් මේකත් සමග ඔයාලට ලැබෙන මේ ඊළඟට තියෙන මේ group discussion එකට සම්බන්ධ WhatsApp group එකට join වෙලා ඊළඟ group discussion එකට සම්බන්ධ වෙන්න. ඉන්පසුව training එකට කොහොමද යන්නේ, training එකේ මොනවද කතා කරන්නේ, training එක වැදගත් වෙන්නේ කොහොමද, training එක ගත්තයින් පස්සේ මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඔයාලට වැටහීමක් ගන්න පුළුවන්. මේ අවසානයේ තියෙන WhatsApp අංකය, corporate WhatsApp අංකයට ඔයාලට මේ තවදුරටත් යම්කිසි විමසීමක් කරන්නට තොරතුරු ලබා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.